Hi. අද මම අරගෙන ආවේ self help book එකක්. මේක dopamine detox. ඇත්තටම දැන් අපි හැමෝම දන්නවනේ අපි ගොඩක් අය පෙළඹිලා තියෙනවා මේ procrastination වලට. ඉතින් procrastination අවම කරලා අපේ වැඩ ඉතාමත් කාර්යක්ෂමව කරගන්නේ කොහොමද කියලා ගයිඩ් එකක් මේ පොතේ දෙනවා. මම පොතම කියන්නේ නැහැ, පොඩි සාරාංශයක් ඔයගලන්ට කියන්නම්. මේක කියන විදිහට අපි මොකක් හරි වැඩක් පටන් ගන්න කලින් ඒක බෙදා ගන්න ඕනේ අපිට කරන්න අමාරුම එකේ ඉඳන් කරන්න ලේසිම එකට. ඒක අපි කවුරුත් අහලා තියෙන දෙයක්. එතකොට අපි මුලින්ම ගන්න ඕනේ අපිට අමාරුම කරන්න තියෙන වැඩේ මුලින්ම උදේම. කියන්නේ ගොඩක් මේ පොතේ මෙන්ෂන් කරන්නේ ඔයාට හදා ගන්න ඕනේ morning routine එකක්. ඒ කියන්නේ මේ morning routine එකට මුලින්ම ඔයා කොෆි එකක් හදාගෙන හරි එහෙම නැත්නම් ඔයා මෙඩිටේෂන් කරලා හරි මේ morning routine එක start කරන්න ඕනේ. start කරලා ඔයාට තියෙන මේක continue කරගෙන යන්න. ඊට පස්සේ ඔයා විනාඩි 45ක් විතර මේ විදිහට ඔයා එක අරමුණකින් ඔයාගේ වැඩේ කරගෙන ගියාම ෆ්ලෝ එක හැදෙනවා. ෆ්ලෝ එක හැදුනට පස්සේ ඔයාට ඊටු ටික වැඩ ටික කරගෙන යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් විනාඩි 45ක් තමයි පොත මෙන්ෂන් කරන්නේ. ඒ වගේම පොතේ තව 30 day challenge එකකුත් තියෙනවා. ඒ වගේම පොතේ කියලා තියෙනවා දවස් දෙකක් අනිවාර්යෙන් මේ කරනවා නම් ඔයා sugar කියන්නේ processed food නැති කරලා ඊළඟට exercise කරනත් සඳහන් වෙනවා නැති කරලා ඊට පස්සේ phone addiction තියෙනවා නම් ඒව නැති කරලා ඒවෙන් ඔක්කොගෙම අයින් වෙලා දවස් දෙකක් try කරන්න 48 hours try කරන්න ඕනේ try කළා තමයි ඔයා start කරන්න ඕනේ මේ routine එකේ morning routine එකක් ඔයාටම කියලා customize කරපු එකක් හදාගෙන ඔයාට තේරෙන විදිහට ඔයා ගැලපෙන විදිහට හදාගෙන කන්ටිනියු. දැන් දන්නවනේ අපි ඕවර් ස්ටිමියුලේට් වෙනවා. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි FB එකේ මොකක් හරි බැලුවත් YouTube එකේ මොකක් හරි බැලුවත් අපි ඕවර් ස්ටිමියුලේෂන් ඒක හොඳ නැහැ. ඒ කියන්නේ අපිට තව එකක් බලන්න හිතෙනවා. එතකොට අන්න ඒ වගේ ඇක්ටිවිටීස් වලින් කොහොමද අපි අයින් වෙලා ඒවෙන් වැළකීලා අපි අපේ අරමුණට වැඩ කරන්නේ කොහොමද කියලා මේ පොතේ කියන නිසා මේ වගේ self help book කියවන ඇත්තට මමත් ගොඩක් ආසම කරන ජෝනර් එකක් තමයි self help books කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. හරිම ලස්සන පොතක්.